පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ආසාය. අපි උන්වහන්සේව සරණ ගියා. ඊළඟට අපි සරණ ගියා උන්වහන්සේ වදාළ ධර්මය. ඊළඟට අපි සරණ ගියා උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ වදාළ ධර්මයේ හැසිරීලා ප්‍රයෝජනෙ ලැබු ඒකේ ප්‍රතිඵල අත්විඳි ආර්ය ශ්‍රාවක සංඝරුවන. එතකොට මේ ආර්ය ශ්‍රාවක සංඝරත්නය බිහි වුණේ උන්වහන්සේ වදාළ ධර්මය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බිහි වුණෙත් මොකෙන්ද? ධර්මයෙන්මයි. ඒ නිසා උන්වහන්සේගේ ආචාර්ය හැටියට තියාගත්තේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයමයි. මේ ධර්මයෙන් උන්වහන්සේ අපට කියා දෙන්න මහන්සි ගත්තේ මොකක්ද? සසරේ යන්නන් වාලේ යමන් කියලාද? නෑ. එහෙනම් මේ සසරේ යන්න එපා. මේක දිගින් දිගට යන්න සුදුසු තැනක් නෙවෙයි. ඇයි හේතුව? මේ සුදුසු තැනක් නෙමෙයි මේකේ දිග දිගටම යන්න එපා කිව්වේ ඇයි? මේ දීර්ඝ සංසාරේ පුරා අපිට ලැබිච්ච වාසිය මොකද්ද? දුක. දැන් අපේ මනුස්ස ජීවිතේ අපි මේ ගත කරන කාලේ අපිට ලොකු දුකක් තේරෙන්නේ. දුක තියෙනවා තමයි. නමුත් අපි මහා දුකක වැටිලා ඉන්නවා කියන කාරණේ අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ අපි මේ සසරේ ගත කළේ කොහොමද කියලා අපි දන්නේ නැති නිසා. යන්න තියෙන්නේ මොන වගේ අනාගතයකද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි අතීත සසර ගැන දන්නෙත් නැහැ. ඊළඟට අනාගත සසර ගැන දන්නෙත් නැහැ. අපිට එහෙම දැනගන්න ඕනෑකමක් තිබෙත් නැහැ. ඇත්ත නේද ඒක? අපිට එහෙම දැනගන්න ඕනකමක් තිබෙන්නේ නැහැ. අපිට ඕන උනේ මොකද්ද? පේන ලෝකේ ලස්සනට ඉන්නයි. පේන ජීවිතේ මොනවා හරි ආස කරන දෙයක් හදාගෙන කන්නයි. පේන ජීවිතය තුල ගියක් දොරක් හදාගන්නයි. දරුමල්ලන්ට උගන්වන්නයි. මේ තුල අපි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ අපේ කල්පනාව කොටු වෙලා තිබ්බද නැද්ද? කොටු වෙලා තිබ්බා. මේ පෞරු පදනම් සිඳ බිඳගෙන අපිට අතීතේ පෙන්නලා දෙන්නේ, අනාගතේ පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. වෙන කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. ඇයි ඒක කරන්න බැරි? අනිත් අය දන්නේ නැහැ. අනිත් අය දන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ වැරදිච්ච අය, මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ජීවිතේ වරද්දා ගත්ත අය මොන තරම් අපායේ ඉන්නවද? මේ යන ගමනේ ඒ අපාගත වෙන්නේ මොක් නිසාද? සංසාරේ යන සත්වය අපාගත වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වූ නිසා. අපි මේක දැනගෙන හිටියාද? නෑ. අපි හිතන්නේ අපි මැරෙනවා. මරුණාට පස්සේ කොයි හරි අපි ගිහින් උපදිනවා. උපන්නට පස්සේ අපිට කවුරු හරි පින් දෙනවා. ඒ පින් වලින් අපි ඉන්නවා. අපිට සැප ලැබෙනවා කියලා. නමුත් ඇත්තදී ඊට හාත්පසින් වෙනස්. ඇත්තදී ඊට හාත්පසින් වෙනස්. අපි සමහර අවස්ථාවල දැන් අපි මෙහෙම ගමු.
දැන් අපි මනුස්ස ලෝකෙට මේ ඉන්නේ. අපි මනුස්ස ලෝකෙට ආවේ කොහොමද? කියමු එහෙනම්. මනුස්ස ලෝකෙට අපි ආවේ කොහොමද? පිනකට නෑ. ගිය ආත්මේ මලා. ගිය ආත්මේ මැරුණේ නැද්ද අපි? කලින් හිටපු ආත්මේ අපි මැරුණා නොවැ. අපි මැරුණා මීට කලින් ආත්මේ. ඒ මැරිච්ච වෙලාවේ චුත වුණා යම් කිසි දෙයක්. මොකක්ද? විඥානේ. අපේ හිත චුත වුණා. චුත වෙලා මේ වතාවේ බේරුණා. කොහොමද බේරුනේ? චුත වෙලා තිරිසන් සතෙකුගේ මව කුසට ගියේ නෑ. ඒ වෙලාවට අපිට කිසිම දෙයක් හිතාමතා කරන්න බෑ. අපි කැන්දන් යන්නේ කර්ම විපාකයයි. අපිට ඕන දෙයක් කරන්න බෑ. ඒකයි මේකේ අනාත්මයි කියන්නේ. ඒ වෙලාවට අපිට ඕන දේ මුකුත් කරන්න බෑ. මරුණා. දැන් ඇඟ තියෙන නිසා අපිට ඔන්න බය හිතුණා. දුවන්න බැරිද? මොකක් කරන්ද දුවන්නේ? ඇඟ උසන්. කාමරයට ගියා. දොර වහගන්න බැරිද? වහගත්තා. මොකෙන්ද ඒක කරන්නේ? අතින් පයින්. ඇඟින්. ඊට පස්සේ ටෙලිෆෝන් එක ගත්තා. 119 ගහන්න බැරිද? පුළුවන්. ඒ මොකෙන්ද කරන්නේ? අතින්. එහෙනම් මේ ඔක්කොම කරන්නේ මොකක් හරහාද? ශරීරයේ හරහා. අපි මැරුණා. කලින් ආත්මේ. කොහේ ඉඳලා මලාද කියන්න අපි දන්නේ. ඒ මැරිච්ච වෙලාවේ අපි ඇඟ දාලා ආවද ඇඟ නැතුව ආවද? ඔව් දැන් මොකද අපිට පේනවා මේ මැරෙන මිනිස්සු. මේ මැරෙන මිනිස්සු ගේ ශරීරය තියෙනවා. මොකද්ද නැත්තේ? සිත නෑ. එතකොට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, එකට එක කිරීම, පලිගැනීම, ලෝභ, මෝහ මේ ඔක්කොම තිබුණේ ඇඟේ නම් ඉතින් මලහට පස්සේ ඇඟේ නෝයි. ඒව තිබ්බේ ඇඟේද? ශරීරයේද ඒව තිබ්බේ? නෑ. ඒව තිබ්බේ කොහේද? සිතේ. අන්න ඒ සිතේ යමක් තිබ්බද ඒ සිත චුත වුණේ. ඒ සිත චුත වුණා. චුත වෙලා යම් හේකින් ගව දෙනකගේ කුසට මේ විඥානය ගියා නම් අද අපි කොහෙද? ගවයන් අතරේ. ඊරියකගේ හිතට මේ ඊරියකගේ කුසට මේ විඥානය ගියා නම් අද ඌරු පැට. මාළුවෙකුගේ කුසට මේ විඥානය ගියා නම් අද මාළු. සර්පයින්ගේ හිතකට මේ කුසකට මේ විඥානය ගියා නම් අද අපි කවුද? සර්පයෝ. බේරුණාද නැද්ද? පෙරේත ස්වභාවයට මේ හිත හැරුණා නම් අද අපි කවුද? ප්‍රේතයෝ. නිරේට මේ විඥානය ගියා නම් අද අපි කවුද? නිරිසත්තු. දෙව්ලොවට මේ විඥානය ගියා නම් අද අපි කවුද? දෙවිවරු. මොකද්ද පිනක්? ඒ කියන්නේ මනුස්ස ලෝකයේ එන්න පිනක් තිබ්බා.